මේ වගේ ශිප්මන්ට් එක යවා ගන්න විදියක් නැහැ. ඒ මොකෝ මචං මේ පාර මොකද? කොරිය කම්පැනියට දුන්නා. උන් කිසිම වගකීමක් ගන්නෑ. කලින් සතියේ ශිප්මන්ට් එක පාර ඔව් බං කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. කොහෙද තියෙන්නේ දන්නේ නැහැ. යවන්නේ කවද්ද කියලා කිසිම අප්ඩේට් එකක් එන්නේ නැහැ නේ. ඔබට හැමදාම ඔබට එන්නේ කෝල් එකක් එනවා. හෙලෝ හෙලෝ සර් සිම්පල් ලොජිස්ටික්ස් සර් දැන් මගේ ශිප්මන්ට් එක කොහෙද තියෙන්නේ? සර් ශිප්මන්ට් එක ශ්‍රී ලංකා වෙයාහවුස් එකේ. අම ලංකා මට රිටර්න් එවන්න. Sorry, මට sir. රිටර්න් එවන්න. වාම එවන්න. මචං බලපන් මචං. හරියම එක්ස්පෝර්ටර් කෙනෙක් මට හොයාගන්න බැරි වුණානේ මෙච්චර කාලයක් බිස්නස් කරලා. සුමන බල ඔතනින් වාහනේ පොඩ්ඩක් නවත්ත. හැමදාම මේකනේ වෙන්නේ මචං. මට දැන් මෙහෙම ගියොත් පාරේ තමයි ලගින්නේ. කස්ටමර්ස්ලා කීයකට ප්‍රොමිස් කරලා දිනවද? ඔක්කොම මගේ ඔළුව කන්න හදලා. කියලා වැඩක් නෑ මචං මොන ඔප්ෂන් එක තෝරගන්න කියලා. කවුද? මේ ස්ටෙෆාන් මල්ලි. ස්ටෙෆාන් මල්ලි ඇහුවා ඉතින් මගේ සැපතුක. දුක තමයි ඉතින් කියන්න උනේ. කිව්ව එකෙන් මට පාඩුවක් උනේ නෑ වගේ හැබැයි. මගේ ප්‍රශ්න ඉවරයක් කරලා දෙන්නම් කියලා තමයි ස්ටෙෆාන් මල්ලි කිව්වේ. ප්‍රශ්න උත්තර මෙන්න මෙයාලට තියෙනවා. මේ එක්ස්පෝර්ට් ෂිප්මන්ට් ගොඩක් තියෙනවා දැන් කිලෝ 100ක් විතර යවන්න ඕනේ. කලින් අසල් එක්ස්පෝර්ටර්ස්ලා මට කොල්ල තිබ්බනේ. මගේ හරියට ෂිප්මන්ට් හැන්ඩල් කරේ නෑ. So, පියාලික ඉම්පෝර්ට් කරනවා, එක්ස්පෝර්ට් කරනවා, කුරියර් ෂිප්මන්ට්ස් කරනවා, කස්ටම් ක්ලියරන්ස් අපි ගන්න දෙනවා. So, ඒක කමෙන්ට් කරනවා අපිට කරන්න පුළුවන්. එක්ස්පෝර්ට් කරන්න තියනවා නම් හොඳ ටීම් එකක් ඉන්නවා. ඉම්පෝර්ට් කරනවා නම් සපෝට් එක ගන්න පුළුවන්. එතකොට මේ මම කෝල්ස් ගත්තම ඔයාලා වෙලාවට ආන්සර් කරනවා නේද? ඔව් සර්. ෆෝන් ආන්සර් කරනවා. දැන් සියතර වෙන කෙනෙක් ටීම් එකක් ඉන්නවා සර්. ඕන අප්ඩේට් එකක් අපිට දෙන්න පුළුවන්. අපේ තියෙන ගානට ඒක ෂිප්මන්ට් එක දෙන්න. මේ මං ගාව දැන් ෂිප්මන්ට් එකක් තියෙනවා මම වලට දෙන්න. පොඩ්ඩක් ඉන්න. හෙලෝ සුමනි. ඔය මේ සම්පල් සික් කියනවද? හරි සර් හරි මං කියන්නම්. රයිට්. Thank you so much. UFS, your specialist in imports and exports.